සුබ සන්ධ්‍යාවක් දැන් වෙලාව නම් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලාව නම් 17යි 11යි. ඒ කියන්නේ 5යි 11යි. දැන් මම අද අපි දැන් මෙතනදී වින් එකක් බලන්න නෙවෙයි යන්නේ. ඇප් එක තියෙන අයට හෝ ඇප් එක ගන්න ඉන්න අයට ඇප් එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්නේ. ඇප් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ලොගින් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා යනවා මෙන්න මේ වගේ තැනකට. මෙතනදී තව ඉස්සරහට අප්ඩේට් වෙන්න පුළුවන්, එක අලුත් දේවල් එකතු වෙන්න පුළුවන්. හරිද? එකතු වෙනකොට ඇප් එක තියෙන අයට ඒක ඔටෝ අප්ඩේට් වෙනවා. වෙනම අප්ඩේට් කරන්න ඕන නෑ. මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාට Aviator AI bot කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ Aviator AI bot කියන එකෙන් ඔයාට පුළුවන් මම ගිහින් පෙන්නන්නම් ඇතුළට. මෙතනට කරන්න ඕන දේ මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මෙතනදී කියනකොත් මේක දික් වෙනවා. මෙතනදී පැටර්න් එක මේකට දීලා, ඒ කියන්නේ chart එක යන පැටර්න් එක ටෙක්ස්ට් එකක් අරගෙන, ඒ කියන්නේ ටෙක්ස්ට් එකකට කන්වර්ට් කරගෙන ඒක මෙතනට දාලා ජෙනරේට් කරන් තියෙන සිග්නල්. හරිද? සහ මෙතනදී තියෙනවා වෙනම AI එකක් ඒ සඳහාම. හරිද? අපි මේකට මැසේජ් එකක් දාලා බලමු. ඒ කියන්නේ AI chat එක. මෙතනින් ඔයාලා සාමාන්‍යයෙන් දේවල් අහගන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඔයාට ඕන දෙයක් අහගන්න පුළුවන් Aviator ගැන. හරිද? මෙයා සාමාන්‍යයෙන් 1xbet Aviator ගැන ඒව ගැන පොඩ්ඩක් කියලා දෙන AI කෙනෙක්. හරිද? right. මේකේ ඔච්චරයි. මේක ඩි කරන්න පුළුවන් කියන්නේ වෙලාවමදි. එතකොට මෙතන දෙවෙනි තියෙන බටන් එක තමයි මෙන්න මේ 888 Aviator කියන එක. හරිද? මේකෙදි වෙන්නේ 888 එක සිග්නල් ජෙනරේට් කරනවා. හැබැයි මේක නම් අපිට පැටර්න් වෙනම දාන්න ඕන නෑ. මෙන්න මේ සිග්නල් ජෙනරේට් කියන බටන් එක ගිහුවනම් මෙතනදී සිග්නල් 10 සිග්නල් ජෙනරේට් කරනවාට බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතන page එක රිෆ්‍රෙෂ් කරන්නත් පුළුවන්. මෙන්න රිෆ්‍රෙෂ් icon එකක් තියෙනවා. රිෆ්‍රෙෂ් කරලා ආයෙත් සිග්නල් ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට කියමු අනිත් එක බලන්න. මෙතනදී තුන්වෙනිට තියෙන එක තමයි මෙන්න මේ 1xbet Aviator කියන එක. right, මෙතනදිත් ඔයාලට සිග්නල් ජෙනරේට් කරගන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. සිග්නල් 10 ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මේ උපදෙස් කියන එක ඇප් එක ගන්න විශේෂයෙන් කියවන්න ඕන මේ ටික. එතකොට මෙන්න මේ click me test analyze කියන එක ගිහිල්ලා ඔයාලට සාමාන්‍යයෙන් මෙතන දේවල් බලා ගන්න පුළුවන්. බෙට් කරන්න ඕන කොහොමද, ඒ වගේ දේවල් මෙතන නෝට් වල දාලා තියෙනවා. ඉස්සරහට නෝට් වල මෙතන දානවා. සහ මෙතන යටින් තියෙනවාට ටයිම් ටේබල් එකක් සාමාන්‍යයෙන් 10ට වැඩි යන්නේ. ඒ කියන්නේ හයියුඩ් යන ටයිම් ටිකක් මෙතන දාලා තියෙනවා. ඒ ටික ඔයා හොඳට ඇනලයිස් කරලා බලන්න ඕන. හරිද? right, මේකේ මෙච්චරයි. එතකොට මෙතන your time table කියනවා. මම කතා කරන්න ආවේ විශේෂම දේ මෙන්න මේ your time table කියන එක. අපි මේකට යමු. ගිහිල්ලා ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරිද? දැන් මෙතනදී ඔයා කරන්න ඕන එක දෙයක් තමයි දැන් මේ උඩ තියෙනවා නම් ඕනේ නැහැ. උඩ තියෙනවා ඔයා 2026 කියන්නේ අලුත් ඊළඟ අවුරුද්දේ ඉඳන් මුල ඉඳන් මෙතන පුරවන්න පටන් ගන්න මේ ටික තියෙන විදිහට. දැන් මේ නොවැම්බර් මාසෙනේ. අපි යමු නොවැම්බර් කියන එකට. මේකේ මමත් පුරවලා තියෙනවා. මමත් මේක ඇනලයිස් කරා. මේ තියෙන සැප්තැම්බර් මාසේ තමයි මම මේක දෙත්. පැයක් එක දිගටම මම මේක ඇනලයිස් කරා. මේ බලා ගන්න පුළුවන්. බය වෙන්න එපා. මේක පිළිවුවට මේක නැති වෙන්නේ නැහැ. මේක ඔටෝ සේව් කියන වාගේ මේක සේව් වෙනවා. බ්‍රවුස් මේක නැති වෙන්නේ නැහැ ඇප් එකෙන්. ඔයා මෙතනදී කරන්න ඕන දේ තමයි මෙතන මේ ඩේට් කියන එකට උඩ විතරක් කියන්නේ පළවෙනි එක විතරක් දිනේ දාගන්න පොඩිවට. මෙතන hour කියන එකට ඔයා ඇනලයිස් කරන පැය. හරිද? පැයක මුල ඉඳන් ඇනලයිස් කරන්න පැය දාන්න මෙතනට. ඊට පස්සේ මෙතන ඔඩ් එක. හරිද? ඔයා දාන්න දැන් මෙතන ඔඩ් එක සාමාන්‍යයෙන් අපි දාන්නේ 10ට වැඩි යන ඒවා විතරයි. හරිද? කියන්නේ 10ට වැඩි එකක් ගියොත් ඔයා මෙතන ඔඩ් එක දාන්න. එහෙම 10ට වැඩි ගියේ නැත්තම් ඒ විනාඩියේ ඔයායකට lost හරි no හරි කියලා එකක් දාන්න. හරිද? ඊට පස්සේ මේ round කියන එකේ ඒ විනාඩිය ඇතුළත. හරිද? මේක විනාඩි බලන්න ඕන. මේක තීරුවක් විනාඩියක් බලන්න ඕන. ඒ විනාඩිය ඇතුළත round කීයක් ගියාද කියලා බලන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මේ lost කියන එකේ බලන්න ඕන. lost එකෙත් අර වගේ තමයි දාන්න ඕන. lost එකේ සාමාන්‍යයෙන් අපි බලන්නේ 1.0 ගණන් වලින් කැඩෙනවා. හරිද? 1.0 ගණන් වලින් කැඩෙනවා කීයක් ගියාද කියලා දාන්න ඕනේ. නැත්තම් මේක lost කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ 10ට වැඩි එකක් ඇද්දොත් මෙතනත් ඒක win කියලා දාන්න. එතකොට මෙතනදී දැන් එකක් මොන විනාඩියක් මේක තීරුවක් අපි පිරෙවුවා කියමුකෝ. දැන් ඊළඟ විනාඩිය පුරවන්න ටක් ගාලා මෙන්න මේ ප්ලස් ලකුණක් තියෙනවා. ප්ලස් ලකුණ ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ undefinite කියන එක ටික ශනික ඩිලීට් කරගන්න. මෙතනදී ඔයා මෙන්න මේ undefinite කියන එක එනවා නම් එන එක හදාගන්න.
ඇප් එකට ගිහිල්ලා ටයිම් එක පුරවන්න කලින් මෙන්න මේ ප්ලස් එක මෙහෙම කරගෙන ඔයාගේ පැයට අදාළ ටික ඔක්කොම හදාගෙන මෙන්න මේ අන්ඩිෆිනිෂ් කියන ඩිලීට් කරලා තියාගන්න. පස්සේ මේ ටික පුරවන්න ටක් ගාලා මේ පැය එක දිගටම දාන්න ඕනේ මේ පස් එකකින් ඉස්සරහා දිනන ටික ඉක්මනට පුරවා ගන්න. හරිද? මේ විදිහට ඔයාලට මාසේ කියන්නේ මේ පැය ඔක්කොම ටික මේව කරගන්න පුළුවන්. පුරවා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතනින් සේව් නොවැම්බර් කියන එක ඔබන්න ඕනේ. ඔබ නැත්නම් ඒක සේව් වෙනවා. මේ විදිහට ඔයාලට පුරවා ගන්න ඕන. හරිද? විශේෂයෙන් කියන්න ආවේ මේක ගැන. මොකද ඇප් එක තිබ්බට වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඇනලයිස් කරන්න පුරුදු වෙන්නේ නැත්නම්. ඇප් එක තියෙන විශේෂයෙන්ම මේ දේ පැයක් හරි පැය දෙකක් හරි එක දිගටම කරන්න පුළුවන් වෙලාවේ. එතකොට තමයි දැනගන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් වින් ටයිම් එක යන පරතරය මොන වගේද කියලා. හරිද? ඒ වගේ මෙතනදී බලා ගන්න පුළුවන් මේ ස්පීඩ් කියන එකේදී මේකේ තියෙන අපේ මේ වෙබ්සයිට් එකේ පින් එක ගැන ස්පීඩ් එක ටෙස්ට් එක. මේක නම් විශේෂ නෑ ඔයාලට. මේක නම් අපේ වෙබ්සයිට් එකේ රන් වෙන පොඩි ස්පීඩ් එකක් තමයි මෙතන පෙන්නන්නේ. මේක විශේෂ නෑ. මේක නිකන් ඇප් එකේ ස්පීඩ් එක අපි වෙබ්සයිට් වල ස්පීඩ් එක බලන්න තියෙන්නේ. එතකොට මෙච්චරයි තියෙන්නේ. මෙතන දලුත් දේවල් ගොඩාක් ඉස්සරහට එකතු වෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න.